රෝස පලිඟුවකට ආදරය ආකර්ෂණය වෙනවා කියන කතාව ඔයාලා අහලා ඇතිනේ. මම අද කියන්න හදන්නේ රෝස පලිඟුවකින් ආදරය ආකර්ෂණය කරගන්න පුළුවන් විදි කීපයක් ගැන. මේක ඔයාලට එදිනෙදා ජීවිතේදී බොහොම පහසුවෙන් සරලව අනුගමනය කරන්න පුළුවන් විදි කීපයක්. රෝස් කෝට්ස් ආභරණයක්. එහෙමත් නැත්නම් පලිඟුවක් ඔයා ළඟ නිතරම තියාගන්නවා නම් ඔයාලට පුළුවන් ඔයා කැමති ආදරය ඔයාට ආකර්ෂණය කරගන්න. ඒ වගේම ඔයාගේ නිදන කාමරේ රැට වතුර වීදුරුවකට මේ පලිඟුව දාලා තියලා උදේට නැගිටලා ඒ වතුර එක බිව්වොත් ඔයාට පුළුවන් ආදරය ආකර්ෂණය කරගන්න. ඒ විතරක් නෙවෙයි ඔයාගේ සමයේ වර්ණයත් මේකෙන් දීප්තිමත් වෙනවා. ඒ වගේම රෝස පලිඟුව හැම වෙලේම පාවිච්චි කරලා නිතරම භාවනා කරනවා නම් මේකෙන් ලැබෙන ප්‍රතිඵල වඩාත් වැඩි. ඒ වගේම නිදා ගන්න කලින් රෝස පලිඟුව ඔයාගේ කොට්ටයට තියලා නිදා ගන්නවා නම් ඒකෙනුත් ඔයාට ආදරය ආකර්ෂණය කරගන්න පුළුවන්. එතකොට තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රෝස පලිඟුවේ මීපැණි ගාලා ඒක ඔයාගේ මූණේ පිරිමදින්න පුළුවන් නම් මේකෙනුත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ආදරය කරන කෙනා, ඔයා කැමති කෙනා, ඔයාට ආකර්ෂණය කරව ගන්න ඕනි කෙනාව මුණ ගැහෙන වෙලාවට ඔයාට පුළුවන් මේ රෝස පලිඟුව එහෙමත් නැත්නම් ඒකෙන් හදපු ආභරණය පැළඳගෙන යන්න. ඔන්න ඔය විදිහට රෝස පලිඟුවක් මගින් ආදරය ආකර්ෂණය කරගන්න ඔයාටත් පුළුවන්.